හාය යාළුවනේ කොහොමද අද දවසේ අද අපි කතා කරන්නේ අද මම කතා කරන්න යන්නේ දුරකථන සමාගම් ගැන. ඔයාලට සිම් එකක් ඕන වුණාම ඩේටා එකක් දාගන්න ඕන වුණාම කොහොමවත් නැතුවම බැරි දෙයක් තමයි මේ සිම් එකක් එහෙම නැත්නම් ඩාටා වයිෆයි ඒවා. ඉතින් කටාර් වල බැලුවොත් කටාර් වල ප්‍රධාන දුරකථන සමාගම් දෙකයි තියෙන්නේ. එකක් රාජ්‍ය අනුග්‍රහය තියෙන ඔරිඩෝ එක, අනිත් එක පුද්ගලිකාංශයේ වොඩෆෝන් එකයි. ඉතින් සාමාන්‍ය සිම් එකක් අලුත් සිම් එකක් රියල් 10ට වගේ ගන්න පුළුවන්. කලින් පාවිච්චි කරපු නම්බර් එකක් තියෙන සිම් එකක් ගන්නත් පුළුවන් රියල් 10කට වගේ. ඔරිඩෝ එකේ නම් තමන් ඉන්න තැන තැපෑලෙන් එහෙම එවනවා. තැපෑලෙන් කිව්වට බයික් එකෙන් ආට ගන්වල තමයි ඉන්නේ. ඉතින් ආට පුළුවන් ඔයා ඉන්න තැන අකොමඩේෂන් එක නම්බර දාලා ඔන්ලයින් එකේ ඇප්ලයි කරාම ඒක දවස් 3කින් ඇකොමඩේෂන් එක තියෙන තැනට එනවා. ඉතින් අපි බලමු ගොඩක් කාට තියෙන ප්‍රශ්නයක් තමයි ඔරිඩෝද නැත්නම් වොඩෆෝන්ද හොඳ, මොකක්ද මේ දෙකෙන් හොඳ මේක කියලා. අපි බලමු මේ දෙකේ මිල ගණන්. සාමාන්‍ය මිල ගණන් බැලුවොත් එන්නේ මිල ගණන් නියාමනය කරලා තියෙන එක එක සේවාවන් වලට ඩේටාද වයිෆයි, එතකොට අවුට්සයිඩ් කෝලින්, එතකොට පිටරට කෝලින් ගන්න යාම, ඒ වගේම රෝමින් පාසුකම්. ඉතින් මේවල පුංචි වෙනසක් තමයි තියෙන්නේ. මේ සමාගම් දෙකක් තියෙන හින්දා තරගකාරීත්වයක් වැඩි නැහැ. ඉතින් මේ පුංචි වෙනසක් හින්දා අපි බලමු මොකක්ද මේ දෙකේම හොඳද කියලා. අනිවාර්යෙන් බලන්න ඕන අපිට මේ ගොඩක් දුරට පාවිච්චි කරන්නේ කෝල් එකයි ඩේටා වයිෆයි. ඉතින් මේ ටික තමයි අපිට අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ. ඉතින් එක එක පැකේජ් වලට ප්‍රීපේඩ් පෝස්ට්පේඩ් පැකේජ් උත් එක එක මිල ගණන් වලට තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන අඩුම පැකේජ් එක ප්‍රීපේඩ් එක දවස් 28යි වළංගු කාලය. සාමාන්‍ය දවස් 30ක් වුණාට මේකේ වළංගු කාලය දවස් 28ක් තමයි තියෙන්නේ. ගොඩක් දුරට සමහර තියෙන හොයලා බලලා අපි පැකේජ් එක ඇක්ටිව් කරනකොට හොයලා බලන්න ඕන. ඒ කියන්නේ රියල් 5කට රියල් 2කට වුණත් සමහර දවසක් වෙන්න පුළුවන්. කාලපාරාසයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නයිට් එකකට දවල්ට ඩේ ටයිම්ද කියලා එහෙම එකත් ඒ හින්දා හොයලා බලලා තමයි ගන්න ඕනේ. ඉතින් ඒකට ඇප් තියෙනවා දෙකේම. ඔරිඩෝ එකේ ඇප් එකෙන් වුණත් අපිට තෝරලා බලලා ඔක්කොම ගන්නත් පුළුවන්. ඒ වගේම වොඩෆෝන් ඇප් එකේ අපිට තෝරලා බලලා ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ දෙකේම මිල ගණන් ගැන බලමු. එතකොට කවරේජ් එක සහ ඩේට් එක මිල ගණන් මේ හැම දෙයක්ම අපි කතා කරමු. ඉතින් මුලින්ම කවරේජ් සහ සිග්නල් මේ ආවරණය මුලින්ම බලමු. සිග්නල් එක ඔරිඩෝ එක තමයි මේ වැඩිපුර සිග්නල් එක තියෙන්නේ. කටාර් වල පරණම දුරකථන සමාගම තමයි ඔරිඩෝ එක. ඒ කියන්නේ මේකේ මේ සමාගමේ සිග්නල් එක මොනතරම් කිව්වොත් කාන්තාර ප්‍රදේශ වලට පවා හොඳට සිග්නල් තියෙනවා. 5G එක වොඩෆෝන් එකට වඩා අතිශයින්ම වැඩි, හරිම වේගවත් 5G තාක්ෂණයක් තියෙනවා. එතකොට වොඩෆෝන් එක බැලුවොත් වොඩෆෝන් එකත් ඔරිඩෝ සමානව ගොඩක් දියුණුයි. එතකොට වොඩෆෝන් එක නගරය ඇතුළත ඒ කියන්නේ දෝහා හරි ඒ අවට සිග්නල් එක සහ 5G වේගය ඔරිඩෝ වලට වගේ සමාන මට්ටමක තියෙනවා. ඉතින් කිසි වෙනසක් නැහැ. නමුත් ඈත ප්‍රදේශවල ඔරිඩෝ ටිකක් ඉදිරියෙන් ඉන්නවා. වොඩෆෝන් නම් ටිකක් සිග්නල් අඩු වෙන්නත් පුළුවන්. එතකොට ප්‍රීපේඩ් කලින් මුදල් ගෙවන කාඩ් වලට හාලා සහ කොම්බෝ කියන වර්ග දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන පැකේජ් එක තමයි හාලා එක. එතකොට මේකේ තියෙන පැකේජ් එක ෆ්ලෙක්සි කාඩ් හරිම ජනප්‍රියයි. ඒකෙන් ලැබෙන පොයින්ට් එක අනුව ඩේටා කෝල්, ලෝකල් කෝල්ස්, ඉන්ටර්නෙට් කෝල් ඒ විදිහට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වොඩෆෝන් එකේ කොම්බෝ පැකේජ් එක ගොඩාක්ම වාසි. විශේෂයෙන්ම මේ සෝෂල් මීඩියා වලට වෙනම ඩේටා දෙන පැකේජ් මේ දවස්වල වොඩෆෝන් වල ගොඩාක් මිල අඩුවට තියෙනවා. දැන් මම මේ කියන්නේ 2026 දන්ත අනුව 2026 අලුතින්ම මේ කියන්නේ මාර්තු මාසයේ සංසංසනාත්මක වගුව. ඔරිඩෝ එක අපි බැලුවොත් වේගය 5G වේගය ගොඩාක්ම ඉහළයි, very fast. එතකොට නගරයෙන් පිටත සිග්නල් එකත් අතිවිශිෂ්ටයි. වොඩෆෝන් එක නම් සාමාන්‍ය විදිහට තියෙනවා. නමුත් ඔරිඩෝ තරම් සිග්නල් එකක් නෑ දුර බැහැර කාන්තාර ප්‍රදේශ වලට. එතකොට වාසිදායක පැකේජ් එකක් තියෙනවා. ඕනම රටක එහෙම කතා කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. දෙකම එක සමානයි. ඇප් එක ගැන බැලුවොත් ඔරිඩෝ ඇප් එක හරිම පහසුයි, ලේසි. වොඩෆෝන් උත් හොඳයි, හරිම සරලයි. එතකොට මිල ගණන් බැලුවොත් 2026 දන්ත අනුව ඒක පුංචි වෙනසක් තමයි තියෙන්නේ. විශිෂ්ට සිම් එකක් සාමාන්‍යයෙන් රියල් 35ක් විතර වගේ වෙනවා. කලින් පාවිච්චි කරපු සිම් එකක් ඕන ගන්න පුළුවන්. తాවකාලිකව හරි දිගටම පාවිච්චි කරන හරි රියල් 10ට වගේ. රියල් 10ක් කියන්නේ ලංකාවේ මුදලින් 850ක්. ඒ ප්ලෑන් එකත් උනත් සාමාන්‍යයෙන් 150 ඉඳන් පටන් ගන්නවා.
සාමාන්‍යයෙන් රියල් 5 10 15ක් වුණා දවස් 15කට අඩු කාලයක් තමයි ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් දවස් 28ක වැලිඩ් කාලයක් දෙන ඒවත් තියෙනවා. ඉතින් මාස 2ක මාස 3ක වැලිඩ් කාලයක් ඒවත් තියෙනවා. ඉතින් වොඩෆෝන් එක ගොඩක් වෙලාවට පාරිභෝගිකයන්ට මුල් මාස කිහිපෙට විශේෂ වට්ටම් ඩිස්කවුන්ට් එහෙම ලබා දෙනවා. අනිත් එක තමයි වැඩ කරන ප්‍රදේශය ඈත කාන්තාර ප්‍රදේශයක් නම් ඔරිඩු ගන්න. ඔරිඩු තමයි වඩාත් සුදුසු. එතකොට දෝහා නගරයේ හරි සෝෂල් මීඩියා ඉන්ටර්නෙට් වැඩිපුර පාවිච්චි කරන කෙනෙක් නම් වොඩෆෝන් තමයි වැඩිම හොඳ. මොකද ඒක ඔෆර්ස් එක වැඩි වාසියක් ලබා දෙනවා. ඒ වගේම මතක ඇතුව ලංකාවට කතා කරන ඉන්ටර්නැෂනල් මිනිට් කියන පැකේජ් එකක් තෝරගන්න. මේ දෙකම මේ සම්බන්ධයෙන් පුංචි වෙනස්කම් සහිතව මේ පැකේජ් එක දෙනවා. එතකොට ඉන්ටර්නෙට් සහ ඩේටා පැකේජ් එකක් බැලුවොත් මේ ජාල දෙකේම තියෙන ජනප්‍රිය ඩේටා පැකේජ් එක තමයි ඒවයි මිල ගණන් කොහොමද කියලා. ඔරිඩු එක හාලා සුපර් රිචාර්ජ්. ඔරිඩු පාවිච්චි කරනට ගොඩාක්ම වාසිදායක වෙන්නේ හාලා සුපර් පැකේජ් එක. මේක විශේෂත්වය තමයි ඩේටා වලට අමතරව local minutes social media සඳහා වෙනම data ලැබෙනවා. එතකොට 35 පැකේජ් එකක් තියෙනවා 65 පැකේජ් එකක් ඒ වගේම 100 පැකේජ් එකක්. ඉතින් එහාට රියල් 35 පැකේජ් එක 2GB data 2GB social data දවස් 15යි. ඒ කියන්නේ මිල ගණන අඩු වෙනකොට කාලවකවානුව වැලිඩ් ඩේ එක අඩු වෙනවා. එතකොට මුදල් ප්‍රමාණය වැඩි වෙන්න කාලපාරාසයත් වැඩි වෙනවා. ඒ කියන්නේ වැලිඩ් ඩේ එක වැඩි වෙන උපරිම දවස් 28කට ඒ කියන්නේ මාසයකට වගේ. 65 පැකේජ් එකට 4GB එතකොට data එකයි 2GB social data 200 local minute හම්බ වෙනවා. 100 පැකේජ් එකට 8GB data එතකොට 2GB social data 400ක් local minute හම්බ වෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ රෑ 10 ඉඳන් උදේ 5 වෙනකන් නොමිලේ ලැබෙනවා. දැන් මේ රමදාන් නයිට් එක හින්දා රමදාන් ඩාටා වගේ දීමනාවත් ඔරිඩු ඇප් එකේ නේ වගේම වොඩෆෝන් ඇප් එකනොත් දෙකේම හම්බ වෙනවා මේ රමදාන් නයිට් ඩාටා. දිනපතාම අලුත් වෙන එක. එතකොට වොඩෆෝන් කොම්බෝ පැකේජ් එක ගොඩක් අයට සෝෂල් මීඩියා වලට වැඩි ඉඩක් ලබා දෙනවා. කොම්බෝ 75 එක 6GB එක සෝෂල් ඩාටා පාස් එකක් හම්බ වෙනවා දවස් 30කට. කොම්බෝ C එක 10GB local data unlimited social data. එතකොට TikTok වගේ සඳහා unlimited ඒවත් දෙනවා. කොම්බෝ 150 රියල් 150 එකේ 20GB local data unlimited ඒ වගේ හම්බ වෙනවා. එතකොට මේ ගැන වෙනස්කම් මේම app එකෙන් බලා ගන්න පුළුවන්. ඔයගේ website එකෙන් බලා ගන්නත් පුළුවන්. ඒ වගේ විශේෂත්වය තමයි Vodafone app එක හරහා recharge කරුවොත් ගොඩාක් දුරට extra data නැත්නම් එයා 10ක 20ක වට්ටමක් ලබා ගන්න පුළුවන්. ඒක Vodafone app එකෙන් recharge කරොත් විතරයි. ඔය කඩේට ගිහිල්ලා ඒ කාඩ් එක රීචාර්ජ් කරොත් ලැබෙනට වඩා ඔන් ෆෝන් එකේ ඇප් එකෙන් රීචාර්ජ් කරොත් ඔයාට ඔෆර් එකක් හම්බ වෙනවා. අමතර ඔෆර් එකක්. එතකොට අපි වෙනම බැලුවා ඔයාලා කටාර් වල ආපු ගමන් ගන්න විසිටර් සිම් එක මාසයකට පස්සේ සාමාන්‍ය සිම් එකක් බවට පත් වෙනවා. ඒ නිසා මුලින්ම ලොකු ගණන් වලට data දාන්න නැතුව තමන් ඉන්න තැනට සිග්නල් එක හොඳ මොන ජාලයේද කියලා සතියක් විතර පාවිච්චි කරලා බලලා පස්සේ පැකේජ් එකට යන්න පුළුවන්. ඊට අමතරව ලංකාවට කතා කරන තියෙන විශේෂ පැකේජ් එක තමයි ඉන්ටර්නැෂනල් කෝලින් පැකේජ් එකක් ගන්න බලන්න ඕන. කටාර් වල ඉඳන් ලංකාවට අඩුම මුදලට කතා කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් පැකේජ් එකක් තියෙනවා. ඉතින් ඒ දුරකථන සමාගම් දෙකේම ඔරිඩු සහ වොඩෆෝන් දෙකේම වාසි තියෙනවා. දැන් අපි බලමු ලංකාවේ ගෙදර අයට කතා කරන වැඩිපුර වාසි මොන පැකේජ් එකද කියලා. සාමාන්‍ය කටාර් වල ඉඳන් ලංකාවට කෝල් ගන්න එක ටිකක් මිල අධිකයි. ඒත් මේ පැකේජ් එක දැම්මොත් ඔයාලට ගොඩාක් මුදල් ඉතුරු කරන්න පුළුවන්. මේ අනිවාර්යයෙන්ම ඔරිඩු හාලා ශ්‍රී ලංකන් කී එකක් තියෙනවා. මේ පැකේජ් එක මේ ඔරිඩු පාවිච්චි කරනකට ලංකාවට කෝල් ගන්න හාලා ශ්‍රී ලංකා කී එකක් තියෙනවා. සාමාන්‍ය සතියකට රියල් 5ක් වගේ කිලු මුදලක් තමයි යන්නේ. ඒ කියන්නේ රුපියල් 400ක් වගේ මුදලක්. ඉතින් ලංකාවේ ඕනම ජාලයකට ඩයලොග් මොබිටෙල් හට් ඕනම ජාලයකට ගන්න පුළුවන්. දිරම් 25ක් වගේ පොඩි ගාණක් තමයි යන්නේ විනාඩියකට. සාමාන්‍යයෙන් මේක රියල් එකකටත් වඩා වැඩි. එතකොට වොඩෆෝන් එකත් හම්බ වෙනවා ශ්‍රී ලංකන් මිනිත් පැක් එකක්. මේක මිනිත්තු ගානට ලබා දෙන පැකේජ් එකක්. රියල් 20 ඉඳන් පැකේජ් එක තියෙනවා. ලංකාවට කතා කරන විනාඩි 80ක් 100ක් විතර ලබා දෙනවා. දවස් 30ක් වළංගු කාලය. දවස් 30යි මාසයක් වළංගුයි රියල් 20යි. මිනිත්තු 80ක් 100ක් විතර ලබා දෙන පැකේජ් එකක් තියෙනවා. එතකොට 50 පැකේජ් එක බලමු. QR 50 පැකේජ් එක ලංකාවට කතා කරන විනාඩි 250 300ක් විතර අමතරව ලෝකල් ඩාටා දීමනාවක් ලැබෙනවා.
එතකොට වාසිය තමයි මේ දෙකේම වාසිය බැලුවා ලංකාවට කතා කරන Vodafone app එක හරහා මේව සක්‍රිය කරනකොට බෝනස් මිනිත්තු ලබන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් Vodafone තමයි ගොඩ ටිකක් ඉදිරියෙන් ඉන්නේ. එතකොට අනිත් තමයි විනාඩියකට අය කරන මුදල අඩු කිරීමට නියමිත විනාඩි ප්‍රමාණයක් ලබා දීම, අවම මිල රියල් 5ක්, සාමාන්‍ය මාසයකට බැලුවා රියල් 10ක් 20ක් වගේ අන්න එහෙම වෙනස්කම් කිහිපයක් තියෙනවා. එතකොට ඔයාලා ගෙදරට කතා කරන්න WhatsApp එහෙම නැත්නම් Messenger පාවිච්චි කරනවා නම් data package එකක් දාගන්න එක තමයි ගොඩාක්ම වාසි. මොකද හැමෝටම ස්මාර්ට්ෆෝන් නැති කෙනෙකුට වලට කතා කරනවා නම් විතරක් ඉන්ටර්නැෂනල් කෝලින් පැකේජ් එක පාවිච්චි කරන්න. කටාර් වල ගෙවල් වලට ලබා ගන්න හෝම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවය බැලුවොත් මේ ගොඩාක් වෙලාවට පවුලක් එහෙම නැත්නම් යාළුවත් එක්ක එකතු වෙලා කාමරයක ෂෙයාරින් කරගෙන ඉන්න අයට තනි තනියම ගෙවන්න පුළුවන්. ඒක ඔක්කොම එකට එකතු වෙලා. ඒ කියන්නේ 5 දෙනෙක් ඉන්න කාමරයකට 5 දෙනාම එකතු වෙලා Wi-Fi router එකක් ගන්න පුළුවන්. ඒක වාසිදායකයි. තනි තනියම Wi-Fi data දාගන්නට වඩා අරක Wi-Fi router එකක් ගන්න එක ගොඩක් වාසිදායකයි. දැන් අපි බලමු ගෙදරට ඉන්ටර්නෙට් එහෙම නැත්නම් accommodation එකට Wi-Fi ගන්නවා නම් තියෙන විකල්ප මොනවද කියලා. කටාර් වල ගොඩක් අය මේක හඳුන්වන්නේ fiber කියලා. Ooredoo 1 Ooredoo එකේ හම්බ වෙනවා home broadband Ooredoo 1 කියලා. එතකොට කටාර් වල වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මේ ගෙවල් වල පාවිච්චි කරන ඉන්ටර්නෙට් සේවය තමයි මේක. ස්පීඩ් එක බැලුවොත් 100 ඉඳන් ගිගාබයිට් 10 වෙනකම් තියෙනවා. ඒ කියන්නේ මෙගාබයිට් 100 ඉඳන් ගිගාබයිට් 10ට. ඒ කියන්නේ ලෝකයෙන් බැලුවොත් කටාර් එක ඇවිල්ලා වැඩිම වේගයක් සහිත අන්තර්ජාලයක් තියෙන රටක්. ඉතින් මේක ගිගාබයිට් 1 ඉඳන් ගිගාබයිට් 10 වෙනකම්වත් ස්පීඩ් එක හම්බ වෙනවා. ඉතින් සාමාන්‍ය අඩුම පැකේජ් එක 100 200 300ටත් තියෙනවා. ඉතින් Ooredoo 1 ගත්තම නොමිලේ ඉන්ටර්නෙට් එතකොට entertainment site channel package landline දුරකථන පහසුකම් මේ ඔක්කොම හම්බ වෙනවා. එතකොට අලුත් සම්බන්ධතාවයක් ගන්නකොට installation router නොමිලේ ලබා දෙන අවස්ථාවක් තියෙනවා. Vodafone එක බැලුවොත් Giga Home කියලා එකක් තියෙනවා. Vodafone සමාගමෙන් දැන් ගොඩාක් දියුණු fiber සහ 5G සේවාවක් ගෙවල් වලට හම්බ වෙනවා. එතකොට මේකේ වේගය මෙගාබයිට් 100 ඉඳන් ඉහළට තියෙනවා. මිල ගණන් බැලුවොත් Ooredoo වලට වඩා තරමක් මිල අඩුයි. සාමාන්‍ය home router home Wi-Fi එක ගත්තම ඒ fiber package එක Ooredoo වලට වඩා Vodafone එක ගොඩක් මිල අඩුයි වාසි. විශේෂයෙන්ම Vodafone පාවිච්චි කරනාට උන්ගේ ගිගානෙට් තාක්ෂණය නිසා ගේම් ගහනාට වීඩියෝ බලනාට ස්ථාවර ස්ටැටික් ස්පීඩ් එකක් හම්බ වෙනවා. සමහර පැකේජ් එක Apple TV නොමිලේම සබ්ස්ක්‍රිප්ෂන් හම්බ වෙනවා. එතකොට 5G home internet එක fiber line එකක් ගැනීමට ගන්න අමාරු නෑ. වට පුළුවන් Wi-Fi එකක් ගන්න. Vodafone 5G router එකක් කරා line එකක් නැතුව ගොඩාක් හොඳ වේගවත් internet එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ Wi-Fi router එක ඕන තැනකට ගෙනියන්නත් පුළුවන්. ඉතින් කාමරෙන් accommodation එක මාරු වුණොත් මේ Wi-Fi එක ගන්න පුළුවන් අර කේබල් එකට වඩා. ඉතින් ඔයාලා ඉන්න තැන fiber line එකක් නැත්නම් 5G router එකක් ගන්න එක තමයි ගොඩක්ම හොඳ. නමුත් මේ 5G router එකක් ගන්න ගියාම මුලින්ම 500 400 1000 ඉඳන් තමයි මිල ගණන් තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට ඒක අපහසුයි. එතකොට පවුලක් විදිහට යම සල්ලි දීලා වාට මුදලක් ප්‍රශ්නයක් නැත්නම් එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාට accommodation එකේ ඉන්න යාළුවෝ එකතු වෙලා සල්ලි දාලා ගන්නත් පුළුවන් Wi-Fi router එකක් අවුරුද්දකට වැඩි ඊට කලින් ආයෙ බාර දෙනවන router එක. එතකොට වාට අර කලින්ම පේ කරන්න වෙනවා මුදල් එක ගන්න. ඔය අවුරුද්දකට පස්සේ ආයෙ ඒක අයින් කරන්නත් පුළුවන් ඔයාගේ නම්බරට ගත්තත් ඒක. එතකොට මේ බලන්න ඕන ගොඩනැගිල්ල වැඩිපුරම සිග්නල් තියෙන මොන පැකට් මේ මොන Wi-Fi එකකටද කියලා පොඩ්ඩක් බලන්න ඕන. මොකද Ooredoo එකද Vodafone ද කියලා ඉස්සෙල්ලා බලන්න. ගොඩක් දුරට Ooredoo Vodafone නගරාසන්නව ගොඩාක් සිග්නල් හොඳට තියෙනවා. ඔන්න ඉතින් අද කටාර් වල SIM card data call package home internet කරන සම්පූර්ණ විස්තරයක් කළා. තමුණ හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම උදව් කරන්නම්. ඉතින් ලස්සන කටාර් වලට ඉන්න ජය වේවා.